හෙලෝ මම ටෙක්ස් මිසර මම අද ඔයාලට දෙන්න දන්නේ කොහොමද හරියටම ග්‍රීන් ස්කින් එක අහක් කරගන්නේ අපේ ආෆ්ටර් ඉෆෙක්ට් කියන software එකෙන්. මම මේ කියලා දෙන්නේ ඔයාලට ඉතා බේසික්ම විදිය. ග්‍රීන් ස්කින් එක අහක් කරගන්න පුළුවන් බේසික්ම විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වීඩියෝ එකෙන්. අපිට තව ඇඩ්වාන්ස් විදි ගොඩක් තියෙනවා. software ගොඩක් තියෙනවා. software ගොඩක් කිව්වොත් දැන්ට හොඳටම ග්‍රීන් ස්කින් අහක් කරගන්න පුළුවන්. මම use කරන software එක තමයි ආවින්චි වල තියෙන ෆියුෂන් වලින් තමයි හොඳටම ග්‍රීන් ස්කින් එක අහක් කරගන්න පුළුවන්. මම ඒ ගැන ලෙසන් එක අනිවාර්යෙන්ම ඉස්සරහට ගේනවා. රැදිලින්න මාත් එක්ක මේ වීඩියෝ එක ඔයාලට බලන්න කැමති නම් මගේ YouTube channel subscribe කරලා bell icon එක අනිවාර්යෙන්ම all කරලා යන්න. හරි අපි නම් දැන් අපේ වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයාගේ After Effects කියන software එක install කරලා දාගන්න ඕනේ. After Effects කියන software එක වගේ PC එකේ නැත්නම් ඔයාලට පුළුවන් ඒක download කරගෙන මම කරන විදිහට මේක කරන්න. හරි අපි යන්න දැන් අපේ After Effects software එකට. හරි අපිට ගිය ගමන් මෙන්න මේ වගේ interface එකක් තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඔයාලට මෙතනින් green screen හකන් තියෙන ෆයිල් එක තියෙනවා ගන්න. ඔයාලා කලින් කරපු project එක තියෙනවා ගන්න. නැත්නම් මෙන්න මෙතන තියෙන new project කියන එක එකපාරක් click කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. මම මෙතන මේ තියෙන හැම ටූල් එකක් ගැන ඔයාලට ඉස්සරට වීඩියෝ එක ගැන අනිවාර්යෙන්ම මේ නිසා රෙදිලෙන්න මේ channel එකත් එක්ක. හරි අපි දැන් අපිට ඕනේ වැඩේ කරගන්න. ඒ කියන්නේ green screen එක remove කරගන්න. හරි ඉස්සෙල්ලාම ඔයාගේ footage එක මේකට දාගන්න ඕනේ. footage එක ඔයා download කරලා දාගන්න. මේ ෆයිල් ගියා. ඊට පස්සේ මෙතෙන් drag and drop කරන්න පුළුවන්. නැත්නම් ෆයිල් යා import ෆයිල් කියන එකට ගිහිල්ලා ඔයාලට වගේ footage එක දාගන්න පුළුවන්. හරි. අපි නම් දැන් කොහොමද අපි වැඩේ කරන්නේ කියලා බලන්න. හරි. ඊට පස්සේ මෙතන මේ තියෙන layer එකේ එකපාර ක්ලික් කරලා පස්සේ අපි දාගත්ත footage එක මෙතන පේනවා. ඊට පස්සේ අපි මේක timeline එකට drag කරලා drop කරගන්න ඕනේ. හරි. මෙන්න එහෙම ගන්නේ මේක මෙහෙම drag කරා මෙන්න මෙතනට drop කරගන්න ඕනේ. මේකට කියන timeline එක කියලා අපේ timeline එක දැනට අපිට ඇත්තටම ගොඩ වැඩක් නැහැ. හරි. අද අපි green screen remove කරගන්න නිසා අපි මේ වැඩේට යමු. අපි ඉස්සෙල්ලාම හොයාගන්න effect and preset කියන බටන් එක මෙන්න මෙතන තියෙන effect and preset කියන බටන් එක ඉතින් search bar එකේ තියෙනවා. මේ effect and preset කියන බටන් එක තිබ්බ නැත්නම් මම මොකද කරන්නේ? හරි. අන්න ඒකට තමයි මෙතන window ගිහිල්ලා workspace ගිහිල්ලා all panel ගිහිල්ලා ඉන්න එක පස්සේ මෙතන වල බලන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ වර මෙහෙම තමයි පේන්නේ. ඒවට පස්සේ මෙතන තියෙනවා උඩින් බලද්දි හතරවෙනි එක effect and preset කියන බටන් එක. ඒකට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ search bar එක. ඒක ඔයා search කරන්න. ඔන්න අපි දැන් තමයි හරියටම green screen එක remove කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. හරි. මම මෙතන search කරන්නේ key light කියලා. key light කියලා මම search කරලා මම මෙතන හොයාගන්න key light කියන එක. මෙතන තියෙනවා key light 1.2 කියලා. මෙන්න මේක තමයි effect එක. මේක වා drag කරගෙන ඇවිල්ලා අපේ layer එකට අතරින්න ඕනේ. මෙතනට අතරින්න පුළුවන් වාට මේවට අතරින්න බෑ. ඔයාලට පේනවා ඇති අතරින්න බෑ කියලා. අනිවාර්යයෙන්ම මෙතන තමයි drag කරගෙන ඇවිල්ලා drop කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති වෙනම tab එකක් open වුණා. හරි ඔයාලට පේනවා ඇති මෙතන මේ section එකේ screen color කියන තියරුවේ pen tool එක තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ pen tool එක අරගෙන අපිට මෙතන click කරන උතර තියෙනවා මතක තියාගන්න මේ කළු මේ මිනිහම save කරයි කියලා කවදාවත් green screen එකක් වෙන්නේ නැහැ. ඔයා click කරන්න ඕනේ මෙන්න මේ pen tool එක අරගෙන මෙන්න මේ green screen එක. ඔයාලට මේ pen tool එක හක් කරගන්න ඕන නම් green screen එක හක් කරගන්න ඕනේ නැත්නම් ඔයා වෙන තැනක් මෙහෙම click කරන්න. නැත්නම් ආයි screen color වලට ගියා pen tool එක ගත්තා. මේ green screen එක තියෙන තැන මෙන්න pen tool එකෙන් click කරන්න. අන්න හරි. මේ වැඩේ අපිට කරගන්න පුළුවන් වුණා. green screen එක remove කරගන්න අපිට පුළුවන් වුණා. මේක තමයි අපේ final output එක. green screen එක ගන්න හැටි. ඔයාලට පේනවා ඇති මෙතන edges මේ green screen එක. මේක තමයි basic විදියට ඉක්මනින්ම එක දැක්කන එක effect එකයි දැම්මේ. ඒකෙන් කොච්චර දෙයක් කරගත්තද කියලා. මේක තමයි basic. advanced එකේදී මෙන්න මෙතන තියෙන edges අපි ගන්නට හදලා ලස්සන කරලා ගන්නවා. මෙන්න මේ green screen එක remove කරද්දි මම ඒක කියලා දෙන්නේ DaVinci වලින් Fusion සහ ඒ වෙන software එකෙන් මේක කියලා දෙන්න ඉඩ තියෙනවා. එන lesson එක ගොඩක් දුරට Fusion
ලෙසන් එකක් වෙන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. ඒ නිසා ඔයා ෆියුෂන් නැත්තම් දැම්ම ෆියුෂන් දාගෙන තියාගන්න. ඒ කියන්නේ ඩාවින්සි software එක දාගෙන තියාගන්න. මොකද මම ඊළඟ ලෙසන් එකේ ඇඩ්වාන්ස් විදිය ඔයාලට කියලා දෙන්නේ ෆියුෂන් හරහා. හරි. ඔයා මොකද දන්නේ අද ගෙනම වීඩියෝ එක ගැන. හොඳයි නම් ලයික් එකක් දාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තව ප්‍රශ්න වගේ මොනවද තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මම ඔයාලට ප්‍රශ්න වලට උත්තර දෙනවා කමෙන්ට් වලින්ම. ඔයා තව කමෙන්ට් එකක් දාන්න මට මොකද්ද ඊළඟට ගේනවා software එක කියලා. මොන software එකෙන්ද මොන වැඩේ කරගන්න ඕනේද කියලා මට පල්ලෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වැඩිම කමෙන්ට් තියෙනකට ඊළඟ වීඩියෝ එකේ එනවා. හරි. අද අපි යනවා එන වීඩියෝ එකකින් අපි හම්බෙමු.